අයිබෝවන් මම කමල් වික්‍රමනායක මම සොෆ්ට්වෙයාර් ආකිටෙක්ට් කෙනෙක් එන්ටර්ප්‍රයිස් ආකිටෙක්ට් කෙනෙක් සහ මෘදුකාංග නිපදවන්නන් පුහුණුකරුවෙක් මෙම වීඩියෝවෙන් මම බලාපොරොත්තු වෙනවා ලිනක්ස් පිළිබඳ මූලික හැඳින්වීමක් කරන්න ලිනක්ස් කියන්නේ කුමක්ද කොහොමද එය ලබාගන්නේ කොහොමද එය පාවිච්චි කරන්නේ මොනවද ඒකේ තියෙන ප්‍රයෝජන මම කොහොමද ලිනක්ස් පාවිච්චි කරන්නේ ආදී කරුණු මෙම වීඩියෝවෙන් මම ඔබට ගෙනහැර දක්වනවා මුලින්ම අපි බලමු ලිනක්ස් කියන්නේ කුමක්ද කියලා. ඉංග්‍රීසියෙන් කිව්වොත් ලිනක්ස් කියලා කියන්නේ open source kernel of an operating system කියලා කිව්වොත් නිවැරදියි. operating system එකක kernel එක. අපි දන්නවා මේ පරිගණකයක දෘඩාංග ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් hardware තියෙනවා. මේ hardware මත අපි මෘදුකාංග ධාවනය කරනවා. hardware මත software run කරනවා. මේ software උනත් අපි operating system සහ application software කියලා කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරොත් මේ operating system එක කියන මෘදුකාංග කොටස තමයි දෘඩාංග සමග ඍජුව සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ application software වලින් operating system එක හරහා මේ නොයෙකුත් hardware access කිරිල්ල කරනවා. මේ operating system එකෙත් තියෙන ප්‍රධාන කොටස තමයි kernel කියලා කියන්නේ. මේ kernel එක පරිගණකයක තියෙන CPU එක සහ memory manage කිරිල්ල. ඊට අමතරව එක එක අපි process run කරනකොට ඒ process manage කිරිල්ල. එතකොට මෘදුකාංග සහ මේ hardware අතර තියෙන සම්බන්ධතාවය පවත්වාගෙන යෑම. විශේෂයෙන්ම මේ device drivers කියලා කියනවා. මේ device drivers භාවිතා කිරිල්ල. මෙන්න මේ වාගේ operating system එකක තියෙන ප්‍රධාන කොටසකට තමයි kernel කියලා කියන්නේ. මේ kernel එකට අමතරව තවත් මෘදුකාංග කොටස් එකතු වුණාම තමයි සම්පූර්ණ operating system එකක් කියලා කියන්නේ. ඒතකොට තව මට අමතක වුණා මේ security manage කිරිල්ල වුණත් kernel එක කරන දෙයක්. සමහරක් වෙලාවට ඉතින් මම කලින් කිව්වා වගේ අර අතිරේක softwareත් එකමුතුව security උනත් manage කිරිල්ල කියනවා. එතකොට මේ සම්පූර්ණ operating system එක හැදෙන්නේ kernel එක සහ තවත් මෘදුකාංග කොටස් එකතුව. ඊටත් අතිරේකව තමයි application software තියෙන්නේ. ඉතින් මේ Linux කියලා කිව්වේ Linux කියලා කියන්නේ operating system එකක තියෙන kernel එකකට මේ kernel එක open source. ඒ කියන්නේ විවෘත මෘදුකාංගයක් කියලා කියන්න පුළුවන්. අපිට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරලා අපි කැමති ආකාරයට වෙනස්කම් කරනවා නම් වෙනස්කම් කරලා පාවිච්චි කරන්න. ඒක තමයි මේ open source කියන එකේ අදහස. ඒකේ මේ source code අපිට ලබා ගන්න පුළුවන් සීමා කිරීම වලින් තොරව. මේ open source කියන කාරණාවේදී අපි තවත් වචනයක් පාවිච්චි කරනවා free software කියලා. free software එහෙම නැත්නම් free and open source software කියලත් මේ එකම දේවල් සඳහා පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් free කියන වචනය ගත්තොත් මේකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි මේ නොමිලේ කියන අදහස. අනික් අර්ථය තමයි නිදහස කියන අදහස. free and open source software කියන එකේදී වැඩිපුර ඇත්තටම අදහස් වෙන්නේ මේ නිදහස කියන කාරණාව. එහෙම නැත්නම් නොමිලේ කියන කාරණාව නෙමෙයි. හැබැයි එහෙම වුණත් නොමිලේ ලබා ගන්න පුළුවන් free and open source software ඕන තරම් තියෙනවා. සමහරක් මෘදුකාංග free and open source software වුණාට මුදලක් ගෙවා ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ඉතින් free source code තියෙනවා කිව්වහම අපිට ඒවා නොමිලේ සීමා රහිතව ඩවුන්ලෝඩ් කරගෙන කම්පයිල් කරගෙන අපිටම පාවිච්චි කරන්න උනත් පුළුවන්. ඉතින් kernel කියලා කියන්නේ මේ විවෘත මෘදුකාංගයක්. ඒක අපිට අවශ්‍ය නම් ඩවුන්ලෝඩ් කරලා අපිටම කම්පයිල් කරලා පාවිච්චි කරන්න පුළුවන්.
එහෙම නැත්නම් අපිට මේ කර්නල් එකත් සමග තවත් අවශ්‍ය කරන ඔපරේටිං සිස්ටම් එකකට අවශ්‍ය කරන මෘදුකාංග සහ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් සමග සම්පූර්ණ ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එකක් වුණත් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම මේ වචනයක් පාවිච්චි කරා ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් කියලා. ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් කියලා කියන්නේ ලිනක්ස් කර්නල් එක පාවිච්චි කරලා තවත් මෘදුකාංග අවශ්‍ය කරන මෘදුකාංග එකට එකතු කරලා ඔපරේටිංగ్ සිස්ටම් එකකට අවශ්‍ය කරන මෘදුකාංග කොටස් අතිරේක කොටසුත් එකතු කරලා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකතු කරලා හදාගත්ත එකමුතුවකට තමයි ඩිස්ට්‍රිබියුෂන් එකක් කියලා කියන්නේ. ඉතින් නොයෙකුත් ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන්ස් තියෙනවා. මේ ඩිස්ට්‍රිබියුෂන් අපිට මං කලින් කිව්වා වගේ සමහරක් ඒවා නොමිලේ ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. සමහරක් ඒවට යම් ගෙවීම් කරන්න ඕනේ. ඉතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරලා අපේ මේ කම්පියුටර් එක ඉන්ස්ටෝල් කරගෙන අපිට කාටවත් මුදල් ගෙවීමකින් තොරව මුදල් ගෙවලා ලබා ගන්න ලයිසන් එකක් නැතුව අපිට නිත්‍යානුකූලව පාවිච්චි කරන්න පුළුවන් මේ ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් බොහොමයක්. ඉතින් මේ ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් ගැන කතා කරනකොට මම කිව්වා ලිනක්ස් කියලා කියන්නේ ඔපරේටිං සිස්ටම් එකක කර්නල් එක කියලා. මේ කර්නල් එකට අතිරේකව තවත් මෘදුකාංග කොටස් අවශ්‍යයි කිව්වා මම සම්පූර්ණ ඔපරේටිං සිස්ටම් එකක් සැකසෙන්න. ඉතින් මේ අතිරේක මෘදුකාංග කොටස් ගොඩක් මේ කර්නල් එකට අතිරේකව තියෙන ඒවා ලබා දෙන ප්‍රොජෙක්ට් එකක්. ව්‍යාපෘතියක් තමයි GNU කියලා කියන්නේ. GNU ප්‍රොජෙක්ට්. GNU ප්‍රොජෙක්ට් කියලාත් කියනවා. ඉතින් මේ GNU ප්‍රොජෙක්ට් එකෙන් තමයි ගොඩක් අතිරේක මෘදුකාංග කොටස් ලිනක්ස් කර්නල් එකට එක සමග පාවිච්චි කරන්න පුළුවන් ලබා දෙන්නේ. ඉතින් ලිනක්ස් කර්නල් එකයි මේ GNU ප්‍රොජෙක්ට් එකෙන් එන මෘදුකාංග කොටස් සමග සම්පූර්ණ ඔපරේටිං සිස්ටම් එකක් හැදෙනවා. තවත් නොයෙකුත් අය ලියපු සොෆ්ට්වෙයාර් එකට එකතු කරපුවාම තමයි ඩිස්ට්‍රිබියුෂන් එකක් හැදෙන්නේ. මේ ලිනක්ස් වල ආරම්භය ගැන කතා කරොත් මේක නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ලිනස් ටෝවල්ස් කියන මෘදුකාංග ඉංජිනේරුවෙක්. ඉතින් එතුමා තමයි 1991 වසරේදී මේ ලිනක්ස් කර්නල් එක ලියලා අනිත් අයටත් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට විශේෂයෙන්ම විවෘත මෘදුකාංගයක් වශයෙන් ලෝකෙට හඳුන්වා දුන්නේ. ඉතින් මොනවටද මේ ලිනක්ස් අඩංගු ඩිස්ට්‍රිබියුෂන්ස් මේ සම්පූර්ණ ඩිස්ට්‍රිබියුෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ නිවසේ පරිගණකයක් තියෙනවා නම් ඔබට පුළුවන් ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්න. මගෙත් තියෙනවා ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් ආදී නොයෙකුත් කම්පියුටර්ස් වල මම ලිනක්ස් ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්නේ. උදාහරණයකට ගත්තොත් එහෙම මේ අවස්ථාවේදී මේ වීඩියෝ එක සකසන්නත් මම ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එකක් පාවිච්චි කරනවා. මම මෙතනදී පාවිච්චි කරන්නේ Debian 13 කියන ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එක. ඉතින් ඩෙස්ක්ටොප් වල ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සර්වර්ස් වල ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. වෙබ් සර්වර්ස්, මේල් සර්වර්ස්, ඩේටාබේස් සර්වර්ස් ආදී ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. තව embedded devices වල උදාහරණයකට Wi-Fi routers වල ඊට අමතරව smart TVs වල Linux distribution පාවිච්චි වෙනවා. තව mobile devices වලත් Linux පාවිච්චි වෙනවා. ඔබ දන්නවා ඇති මේ වෙනකොට බෙහෙවින්ම ජනප්‍රිය මේ මොබයිල් ෆෝන් වල පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි Android කියලා කියන්නේ. Android දුරකථන දැන් ගොඩක් ජනප්‍රියයි. මේ Android කියන මෘදුකාංගයත් හදලා තියෙන්නේ Linux පාවිච්චි කරලා. ඉතින් ඒකත් Linux පාවිච්චි වෙන ස්ථානයක් එතකොට. ඒ කියන්නේ mobile devices වලත් Linux පාවිච්චි වෙනවා. tablets වල ඉතින් මේ ගොඩක් තැන් වල Linux නොඑක ආකාරයෙන් පාවිච්චි වෙනවා. ඉතින් මේ තරම් විශාල ප්‍රදේශයක තැන් ගණනාවක Linux පාවිච්චි වෙන්න එක හේතුවක් තමයි ඒක මේ අර ෆ්‍රී සොෆ්ට්වෙයාර් වශයෙන් තිබීම.
ඕන කෙනෙකුට ඩවුන්ලෝඩ් කරලා අවශ්‍ය නම් වෙනස්කම් සහිතව තමන් කැමති ආකාරයකට පාවිච්චි කර ගැනීමට නිදහස තියෙන හින්දා ගොඩක් අය Linux පාවිච්චි කරලා තමන් හදන මේ හાર્ඩ්වෙයාර් වලට Linux පාවිච්චි කරලා ඔපරේටිං සිස්ටම් එකක් විදිහට ඒ Linux පාවිච්චි කරනවා. ඉතින් Linux වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන්නේ සර්වර්ස් සඳහා. Linux based operating systems එහෙම නැත්නම් Linux distributions බහුල වශයෙන්ම පාවිච්චි වෙන්නේ සර්වර්ස් සඳහා. හැබැයි ඉතින් අපිට අපේ ඩෙස්ක්ටොප් වල උනත් Linux පාවිච්චි කරන්න පුළුවන්. හැමදේම කරන්න බෑ. මම ඔබට කාරණාවල් කීපයක් කියන්නම්. උදාහරණයකට Windows වල රන් කරන software Linux වල රන් කරන්න බෑ. ඍජුව රන් කරන්න බෑ. ඔය වාගේ පොඩි ගැටලු වෙනස්කම් තියෙනවා. හැබැයි බොහොමයක් දේවල් කරන්නත් පුළුවන්. ඉතින් මොනවද මේ තියෙන Linux distributions කියලා අපි බලමුකෝ ඊගාවට. මම පාවිච්චි කරන්නේ Debian කියන distribution එක. මේ වෙනකොට Debian 13 තියෙනවා. ඉතින් මම Debian 13 පාවිච්චි කරනවා මේ දවස්වල. ඉතින් ඊට අමතරව Ubuntu කියලා Linux distribution එකක් තියෙනවා. Red Hat Enterprise Linux කියලා Linux distribution එකක් තියෙනවා. Red Hat Enterprise Linux නම් ඩවුන්ලෝඩ් කරන්න අපි ගාස්තුවක් ගෙවන්න ඕනේ. Alma Linux කියලා තියෙනවා. Arch Linux කියලා තියෙනවා. මේ Linux distributions බර ගාණක් තියෙනවා. ඔබට අවශ්‍ය නම් ඔබටත් Linux distribution එකක් හදන්න දැනුම තියෙනවා නම් ඒ වැඩේ කරලා ඔබ කැමති නමක් දාලා අනිත් අයට ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය නම් විකුණන්න උනත් පුළුවන්. හැබැයි අර licensing පිළිබඳ යම් ආකාරයක දැනුමක් සහ එය නිවැරදි ආකාරයට පාවිච්චි කළ යුතුයි. free and open source software ගොඩක් වෙලාවට ඔබ අනිත් අයට ලබා දෙනවා නම් ඒ ලයිසන් එක මුදල මෘදුකාංග විකුණුවත් මේ source code ගොඩක් වෙලාවට නොමිලේ ලබා දෙන්න ඕනේ. ඒ පිළිබඳව ඔබට දැනුමක් අවශ්‍යයි. එහෙම ඔබම Linux distribution එකක් හදලා අනිත් අයට ලබා දෙනවා නම්. ඉතින් software වශයෙන් මොන තැන්වලද මේ Linux මොනවා සඳහාද Linux පාවිච්චි වෙන්නේ? මම කිව්වා server side එකේ ගොඩක් ජනප්‍රියයි. web servers සඳහා, email servers සඳහා, databases සඳහා, එතකොට DNS servers මේ වාගේ servers සඳහා Linux ගොඩක් පාවිච්චි වෙනවා. ඊට අමතරව මම කිව්වා මේ desktop environment එකෙත් මේ desktop වලත් Linux පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ desktop ගැන බැලීමේදී desktop Linux වල මේ graphical user interface එක අපිට ඒවා වුණත් වෙන් graphical user interface software තියෙනවා. මේවට අපි කියනවා මේ desktop environments කියලා. උදාහරණයකට GNOME, KDE Plasma, XFCE, Mate මේ වාගේ විවිධ නම් වලින් desktop environments තියෙනවා. මේවාගේ යම් වෙනස්කම් තියෙනවා. සමහරක් ඒවා මේ පාවිච්චි කරන්න ගොඩාක් පහසුයි. වැඩි දැනුමක් නැති අයටත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් ඒවා යම් දැනුමක් අවශ්‍යයි පාවිච්චි කරන්න. නමුත් ගොඩක් මේ resource efficient, lightweight මේ hardware වල capabilities අඩු පරණ computers වල උනත් පහසුවෙන් run කරන්න පුළුවන්. මේ වාගේ වෙනස්කම් තියෙනවා. මම ඇත්තටම පාවිච්චි කරන්නේ Mate desktop environment එක. මම GNOME, KDE Plasma වගේවත් යම් ප්‍රමාණවල වලින් පාවිච්චි කරලා තියෙනවා. Mate desktop environment එක ඒ තරම් ගොඩාක් මේ අපි කියමුකෝ නිකන් ලස්සන features වගේ දේවල් වලින් අඩුයි. නමුත් ඒක පාවිච්චි කරන්න පහසුයි. ඒ වගේම ඉක්මනින් යම් දේවල් කරන්න ඕනේ. දැන් උදාහරණයකට මේ icon ලොකු වෙන ඒවා, පොඩි වෙන ඒවා, වර්ණ වෙනස් වෙන දේවල්, ඔය වගේ දේවල් යම් ප්‍රමාණයකට Mate desktop environment එකේ තිබුණත් ගොඩක් නැහැ. ඉතින් මට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ මගේ පරිගණකය කාර්යක්ෂමව භාවිතා කිරීම.
ඉතින් මේ කාර්යක්ෂමව භාවිතා කිරීම කියන කාරණාවේදී මට සමහරක් මේ ඇනිමේටඩ් ඉෆෙක්ට්ස් එහෙම එච්චර වැදගත් නැහැ. මං කරන කාර්යයන් සඳහා ඇනිමේටඩ් ඉෆෙක්ට්ස් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මම ඒවායෙන් අඩු කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් මේට් ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එක පාවිච්චි කරන්නේ. හැබැයි ඔබට පුළුවන් GNOME ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එක, KDE Plasma, මේ ආදී XFCE, මේ ආදී ඔබ කැමති ඔබට හිතට අල්ලලා යන පාවිච්චි කරන්න හොඳයි කියලා ඔබට හිතෙන ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එකක් පාවිච්චි කරන්න. මම පෙන්නන්නම් මගේ ඩෙස්ක්ටොප් එක මොන වගේද කියලා. මේ තියෙන්නේ මගේ ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එක. මේ ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එකේ මේ වෙනකොට මම ඇප්ලිකේෂන් කීපයක් රන් කරනවා. දැන් මේ තමයි මේ empty desktop එක. එතකොට මේකේ මම මේ mind map application එකක් පාවිච්චි කරනවා, FreeMind කියලා. ඉතින් මේකේ මම මේ අවස්ථාවේදී මේ කරගෙන යන වීඩියෝ එකට අදාළ කරුණු මොනවද කියලා මම ලයිස්තු මේ ලියලා තියෙනවා. ඉතින් මේ mind map application එකක්. ඉතින් මීට අතිරේකව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙතනින් ගිහිල්ලා මට පුළුවන් මේ නොයෙකුත් ඇප්ලිකේෂන් ස්ටාර්ට් කරන්න, කැල්කියුලේටර්. එතකොට මේ මම පාස්වර්ඩ් මැනේජ් කරන්න පාවිච්චි කරනවා මේ KeePass XC කියන software එක. එතකොට මට ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන නම් මට ඒ සඳහා software තියෙනවා. ටෙක්ස්ට් ලියන්න අවශ්‍ය නම් මේ Pluma කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේ ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එකත් එක්කලා එන. ඉතින් තව මම මේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා මේ පයිලට් කියලා software එකක්. මේක පාවිච්චි කරලා මට ස්ක්‍රීන් එකේ නොයෙක් දේවල් අඳින්න පුළුවන්. මම ඒක පෙන්නන්නම් උදාහරණයකට. දැන් මෙතනින් ගිහිල්ලා ඉවරලා white page එකක් ගමුකෝ. ඊට පස්සේ මට පුළුවන් මම කාට හරි ප්‍රසන්ටේෂන් එකක් කරනකොට එහෙම ඉතින් මට නොයෙකුත් දේවල් අඳින්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රීන් එකේ අඳින්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඉතින් මේ පයිලට් කියලා software එකක් ප්‍රසන්ටේෂන් කරනකොට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. තව මොනවද තියෙන්නේ? එතකොට මට ඔය ෆොටෝ එඩිට් කරන්න එහෙම අවශ්‍ය නම් GNU image manipulation program, එහෙම නැත්නම් GIMP කියලා කියනවා, ඒ software එක තියෙනවා. එතකොට vector graphics edit කරන්න ඕන නම් create කරන්න ඕන නම් Inkscape කියන software එක තියෙනවා. එතකොට web browsers තියෙනවා, Firefox, එතකොට Google Chrome, එතකොට Thunderbird කියලා කියන්නේ email reader එකක්. ඉතින් මේ වාගේ software තියෙනවා. තව office software තියෙනවා. ඉතින් ඔබට අවශ්‍ය නම් ලිපි එහෙම ලියන්න LibreOffice writer එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් LibreOffice writer එකේ මේ word processing සඳහා මේ ආකාරයට ඔබට ලියන්න පුළුවන්. word processing සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. තව මොනවද තියෙන්නේ? එතකොට ස්ප්‍රෙඩ්ෂීට් ක්‍රියේට් කරන්න ඕන නම් LibreOffice Calc තියෙනවා. ඉතින් මේ ආකාරයට මේ office applications තියෙනවා. දැන් මේ FreePlane කියන එක තමයි අර මම mind map එකක් සකස් කරන්න පාවිච්චි කරේ. ඉතින් තව මොනවද? එතකොට program කරන්න ඕන නම් Visual Studio Code මම install කරලා තියෙනවා. ඉතින් මේ Visual Studio Code අපිට අලුතෙන් software extensions install කරගෙන applications develop කරන්න, software ලියන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ audio recordings එහෙම කරන්න ඕන නම් Audacity තියෙනවා. ගොඩක් අය දන්නවා ඇති මේ media videos එහෙම play කරන්න ඕන නම් VLC කියන media player එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් Linux වල run වෙනවා.
එතකොට මේ OBS ස්ටුඩියෝ කියලා කියන්නේ ඇත්තටම මම මේ අවස්ථාවේදී මේ පාවිච්චි කරන software එකක් මේ වීඩියෝ එක සකස් කරන්න ස්ක්‍රීන් එක කැප්චර් කරගෙන ඊට අමතරව මගේ ෆෝන් එක වෙබ් කැමරාවක් විදිහට පාවිච්චි කරගෙන OBS ස්ටුඩියෝ එකට එකතු කරලා තමයි මම මේ වීඩියෝ මේ අවස්ථාවේදී කරගෙන යන්නේ රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒ සඳහා මම OBS ස්ටුඩියෝ කියන ඇප්ලිකේෂන් එක පාවිච්චි කරනවා. KDN Live කියලා කියන්නේ වීඩියෝ එඩිට් එකක්. ඉතින් මේ OBS ස්ටුඩියෝ එකෙන් සකස් කර රෙකෝඩ් කරගන්න වීඩියෝ එක KDN Live වල එඩිට් කරලා තමයි මම අවසාන වීඩියෝ එක සකස් කරන්නේ. ඉතින් ඊට අතිරේකව නොයෙකුත් තවත් software තියෙනවා. එතකොට මේ තියෙන්නේ මේ ටර්මිනල් එකක්. මේ ටර්මිනල් එකේ නොයෙකුත් commands run කරන්න පුළුවන්. මම මේවා close කරන්න. එතකොට තවත් එකක් තමයි මම මේ ඉන්ස්ටෝල් කරලා තියෙන මේ Oracle VirtualBox කියලා කියන්නේ. Oracle VirtualBox පාවිච්චි කරලා මට පුළුවන් තවත් operating system මේ Linux installation එක මත run කරන්න. Oracle VirtualBox. ඉතින් මේක මත මට අවශ්‍ය නම් Windows operating system එක උනත් run කරන්න පුළුවන්. එතකොට Linux operating system එකත් run වෙනවා. ඒක උඩ VirtualBox run කරලා VirtualBox උඩ මේ Windows operating system එක අවශ්‍ය නම් run කරන්න පුළුවන්. ඉතින් මේ ඩෙස්ක්ටොප් එක එතකොට මගේ හෝම් ෆෝල්ඩ් එකට ගියහම මේ තියෙන ෆෝල්ඩර්ස් එහෙම පෙන්නනවා. ඉතින් මට මේවා ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ නොයෙකුත් දේවල් ඩිරෙක්ටරීස් ඇතුලේ තියෙන ෆයිල්ස් එහෙම බලන්න, ඒවාගේ අවශ්‍ය මූව් කරන්න, කොපි කරන්න, පේස්ට් කරන්න, ඔය වගේ කාරණා සඳහා මේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ පාවිච්චි වෙන ෆයිල් එක්ස්ප්ලෝරර් එකට කියන්නේ කාජා කියලා. මේක මේ මේට් ඩෙස්ක්ටොප් එකේ පාවිච්චි වෙන ෆයිල් එක්ස්ප්ලෝරර් එක. ඉතින් ඊට අතිරේකව නෙට්වර්ක් එකේ තියෙන වෙනත් සර්වර්ස් වලට එහෙම කනෙක්ට් වෙන්න ඕන නම් ඒව කරන්න පුළුවන්. ඊට අමතරව නොයෙකුත් මේ preferences මට change කරන්න පුළුවන්. Bluetooth devices වලට connect වෙන ඒවා, displays manage කරන්න, keyboard shortcuts, mouse එකේ parameters adjust කරන්න. එතකොට power management laptop එක එහෙම install කරලා තියෙනවා නම් කොයි අවස්ථාවේද laptop එක off වෙන්න ඕනේ. එතකොට battery කියන්නේ බැටරි බැහැගෙන යනකොට කොයි අවස්ථාවේදීද කොපමණ charge එක කොයිතරම් ප්‍රමාණයකට අඩු වුණාමද මේ කම්පියුටරේ automatically shut down කරන්න ඕන. ඔය වගේ කාරණා adjust කරන්න පුළුවන් මේ power management section එකෙන්. ඊට අමතරව මේ network related configurations, එතකොට මේ මගේ screen server configuration එක ඔය ආදී කාරණා සඳහා පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ section එකේ තියෙන මේ applications. ඊට අමතරව මේ input methods, ඒ කියන්නේ මොන language එකෙන්ද මම text input කරනකොට applications වලට මොන language එකද පාවිච්චි කරන්න කියන ඒවා මෙතනින් set කරන්න පුළුවන්. ඉතින් මේ වාගේ startup applications කියලා කියන්නේ කොහොමද මේ application එකක් start මම login වෙනකොට මොන applicationsද පළවෙනියටම ආරම්භ විය යුත්තේ ස්වයංක්‍රීයව. ඉතින් මේ ඔය වාගේ මට නොඑක් දේවල් මෙතන set කරන්න පුළුවන්. දැන් මම කිව්වා මේ input method එක මොන language එකෙන්ද මේ text input කරන්නේ කියන එක control කරන්න පුළුවන් කියලා. දැන් මෙතන ඔබට පේනවා ඇති මේ English කියලා තියෙනවා. මට අවශ්‍ය නම් සිංහල කියලා select කරලා සිංහලෙනුත් type කරන්න පුළුවන්. උදාහරණයකට මම ලිපියක් ලියන්නම්කෝ. office එකට ගිහිල්ලා writer. ඔන්න මම මෙතන මොකක් හරි එළියනවා. ඔන්න මම ලිව්වා. Once upon a time there was a fox කියලා. දැන් මේ වාගේ ලිපි ලියාගෙන යනකොට මට සිංහලෙන් type කරන්න ඕන නම් මට පුළුවන් අර language එක change කරලා දැන් ඔන්න මම මේ keyboard shortcut එකකින් මාරු කරා මේ language එක මොකක්ද කියලා. දැන් මට type කරන්න පුළුවන් සිංහලෙන්. ඔන්න එකෝමත් එක රටක නරියෙක්
හිටියා. ඉතින් මේ ආකාරයට මේ සිංහලෙන් ටයිප් කරන්න එහෙමත් මේ පුළුවන්. ඉතින් මේවා තමයි ඇත්තටම මේ තියෙන software මම install කරගෙන තියෙන software. හැබැයි තව software ගොඩාක් තියෙනවා. දැන් මේ මම මගේ mind map එක බලාගෙන මේ ඉතුරු ටික කියවන්නම්. දැන් මේ වීඩියෝ එකේ ඉතුරු ටික කරන්න. Can Windows software run on Linux? Windows වලට හදලා තියෙන මෘදුකාංග Linux වල run කරන්න පුළුවන්ද? එහෙම ඍජුව නම් run කරන්න බෑ. උදාහරණයකට මේ installation software එකක් අරගෙන Windows වලට හදපු Linux වල ඒක install කරන්න බෑ. ඒව රන් කරන්න බෑ. ඔය exe ෆයිල් එකක් එහෙම Linux machine එකකට දාලා ඉවර වෙලා ඒක රන් කරන්න හැකියාවක් නැහැ. හැබැයි සමහරක් ආකාර තියෙනවා එහෙම මේ exes එහෙම රන් කරන්න. උදාහරණයකට Linux වල Wine කියලා software එකක් රන් කරලා ඒ Wine මත Windows applications රන් කරන්න පුළුවන්. හැබැයි මේක හැම අවස්ථාවෙදිම මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම Windows software එකක්ම Wine මත සාර්ථකව රන් වෙන්නේ නැහැ. හැබැයි වෙනත් ආකාරයක් තමයි අර මම කිව්වා මේ virtual box software එක. අන්න ඒ වාගේ virtualization software එකක් Linux මත run කරලා ඔබට අවශ්‍ය නම් වෙනත් operating system එකක් මේ Linux මත run කරන්න පුළුවන්. Linux මත virtual box run කරලා virtual box ඇතුලේ අපිට පුළුවන් Windows වගේ operating system එකක් run කරලා ඒක ඇතුලේ ඔබ කැමති ආකාරයකට Windows පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම පසුව ඔබට ඉදිරිපත් කරන්නම් මේ Linux operating system එක install කරන ආකාරය. ඒක පෙන්වන්නත් මම මේ virtual box පාවිච්චි කරනවා. ඒ ආකාරයටම කෙනෙකුට අවශ්‍ය නම් Linux මත Windows operating system එක run කරන්න පුළුවන්. virtualization software වුණත් මේ virtual box පමණක්ම නෙමෙයි තියෙන්නේ. KVM virtualization කියලා තවත් මේ virtualization software එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා වුණත් අතිරේක operating systems Linux මත run කරන්න පුළුවන්. ඉතින් මේවා තමයි මේවා තමයි මේ ගැන තමයි මට කියන්න උවමනාව තිබුණේ මේ වෙනත් software run කරනකොට. දැන් පුද්ගලිකව මම Linux desktop එකක් තමයි පාවිච්චි කරන්නේ. මගේ laptop එකෙත් Linux run වෙනවා. මගේ desktop වලත් Linux run වෙනවා. වෙනත් මේ පරිගණක කීපයක් තියෙනවා. ඒ වගේත් මම Linux පාවිච්චි කරනවා. මගේ servers කීපයක් තියෙනවා. ඒ වගේත් මම Linux පාවිච්චි කරනවා. මෙහෙම Linux පාවිච්චි කරනකොට desktop environment එකේ Linux පාවිච්චි කිරීමේදී මම බරපතල ගැටලු වලට මුහුණ දීලා නැහැ. ඉතින් මම මේක කියන්නේ මේ ඔබටත් මේක මේ නොමිලේ ලබා ගන්න පුළුවන් මේ operating system එකක් නිසා Linux distribution එකක් පාවිච්චි කිරිල්ල මුදල් ගෙවීමකින් තොරව කරන්න පුළුවන් හින්දා ඔබටත් පුළුවන් ඔබේ පරණ තියෙන කම්පියුටර් වල වුණත් අලුත් කම්පියුටර් වල වුණත් Linux නොමිලේ පාවිච්චි කරන්න ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න. ඉතින් ඇයි මම Linux පාවිච්චි කරන්න නැඹුරු වෙලා ඉන්නේ කිව්වොත් ප්‍රධාන කාරණාවක් තමයි එකක් මේක නොමිලේ තියෙනවා. ඉතින් නොමිලේ මම බලාපොරොත්තු වෙන තරම් හැකියාවන් සහිත operating system එකක් තියෙනවා නම් කුමටද මම වෙනම මුදල් ගෙවලා මේ operating system ලබා ගන්නෙ. අනිත් එක මේ Linux කියන එක මම බොහොම කෙටියෙන් මේ පෙන්නුවාට Linux මත ධාවනය කරන්න පුළුවන් මෘදුකාංග ගොඩාක් තියෙනවා. මේවා install කිරිල්ල වුණත් හරිම පහසුයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ system එකට ගිහිල්ලා Synaptic Package Manager එකට ගිහිල්ලා ඉතින් මේ software ගොඩ තියෙනවා. උදාහරණයකට අපි database section එක බැලුවොත් එහෙම මේ databases බලන්න බර ගාණක් තියෙනවා. ඉතින් මට මේවා click කරලා install කරන්න apply කියන button එක click කරපුවාම install වෙනවා. මේ graphical user interface එකක් software package manage කරන්න command line එකෙත් පහසුවෙන්ම කරන්න පුළුවන්. ඒ වගේ මේ ලොකු software collection එකක් තියෙනවා නොමිලේම අපිට පාවිච්චි කරන්න පුළුවන්.
අනිත් ප්‍රධාන කාරණාවක් තමයි මේ පහසුවෙන් වෙනස්කම් කරන්න පුළුවන් ඇති හැකියාව. freedom to make customizations. ඉතින් අපිට අවශ්‍ය අවස්ථාවන් ඇති වුණොත් තියෙන මෘදුකාංගවල source code download කරගෙන ඒ වගේ වෙනස්කම් සිදු කරලා අපි කැමති ආකාරයකට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් Linux environment එකේ. ඉතින් මේ කාරණාව නිසාත් මම පුද්ගලිකව Linux පාවිච්චි කරන්න වැඩිපුර නැඹුරු වෙලා ඉන්නේ. මම වෙනත් operating systems පාවිච්චි කරොත් ඒ කලාතුරකින් මම පාවිච්චි නොකරනවාම නෙමෙයි. නමුත් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි වෙනත් operating systems පාවිච්චි කරන්නේ. අනික් කාරණාව තමයි මේ වෙනස්කම් නොකර වුණත් Linux distribution එකක් පාවිච්චි කරනකොට නොයෙකුත් තැන්වලට ඒක පාවිච්චි කරන්න නොයෙකුත් තැන්වලදී ඒක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට මම සර්වර් සයිඩ් එක මැනේජ් කරන්න මම ස්ක්‍රිප්ට්ස් ලියාගෙන ඒවා software install කරන ඒවා upgrade කරන ඒවා එහෙම කරනවා. ඉතින් මේ වාගේ මම මේවා පාවිච්චි කරන්න යනකොට පහසුවක් දකිනවා. ඒ වාගේ අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය කරන software පහසුවෙන් ලබාගෙන ඒවා විශේෂයෙන්ම මේ command line එකේ එහෙම run වෙන software scripts ලියලා automatically නොඑක කාරණාවල් මේ automate කරන්න මට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම දකිනවා හරිම flexible. තවක් දෙයක් තමයි මේ Linux systems ගත්තහම ඒවා secure. ගොඩක් secure. මේ අපි virus guard වෙනම install කරන්න අවශ්‍ය නැහැ. Linux distributions මේ නිතතින්ම virus guard නැතුව හොඳින් වැඩ කරනවා. ඊට අමතරව ගත්තොත් එහෙම මේ permission based system එකක් දැන් ඔබ දකින්න ඇති අර මම software එක install කරන්න යනකොට Synaptic package manager එක open කරන්න යනකොට password එක enter කරන්න ඕනේ වුණා. මම administrative user ගේ password එක තමයි root user ගේ password එක තමයි දැම්මේ. ඉතින් හොඳ permission based security system එකක් තියෙනවා Linux distributions වල. ඉතින් මේකත් එක වාසියක්. තවත් දෙයක් තමයි මේවා මේ open source නිසා විවෘත මෘදුකාංගවල කේත ඒ කියන්නේ source code ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට source code හරහා ගිහිල්ලා ඒවා පරීක්ෂා කරලා ඒවා හොඳ ආරක්ෂක තත්ත්වයකින් තියනවද, හොඳ ආරක්ෂාවක් ලබා දෙනවද කියන කාරණාව එහෙම ඕන කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතින් මේකත් මේ security side එකෙන් ආරක්ෂාව අතින් උසස් ආරක්ෂාවක් ලබා දෙන්න එක හේතුවක් වෙනවා. open source උනපලියට software වල ආරක්ෂාව වැඩි වෙන්නේ නැහැ. නමුත් open source කාලයක් තිස්සේ පාවිච්චි කරපුවාම ගොඩක් පිරිස් ඒ source code හරහා ගිහිල්ලා ඒවා පරීක්ෂා කරලා බලලා ඒවා භාවිතයට සුදුසු තරම් ආරක්ෂිතව ලියලා තියෙනවාය කියලා, ආරක්ෂාකාරී ආකාරයන්ට ලියලා තියෙනවා කියලා තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනකොට මේ මම කිව්වා අර 1991 තමයි Linux kernel එකේ ආරම්භය සිද්ධ වුණේ. ඉතින් දශක කීපයක්ම ගත වෙලා තියෙනවා. මේ වෙනකොට Linux distributions හොඳ stable secure තත්වයෙන් තියෙනවා. ඉතින් stability අතින් ගත්තොත් ඔය crash වෙන ඒවා එහෙම කලාතුරකින් තමයි මම අත්දැකලා තියෙන්නේ system crash වීම. සමහරක් අවස්ථාවල් වල මම වැඩිපුර අත්දැකලා තියෙනවා මේ hardware failures නිසා නම් computers Linux computers උනත් වැඩ කරන්නේ නැතුව crash වෙන අවස්ථාවල්. එහෙම නැතුව මෘදුකාංග නිසා මේ systems crash වීම ඒවා අත්දකින්න හම්බ වෙනවා නම් ඒ බොහොම කලාතුරකින් තමයි එහෙම වෙන්නේ. stability අතින් ගත්තොත් හොඳ ස්ථාවර තත්වයක මේ ඇප්ලිකේෂන්ස් තියෙනවා. සමහරක් වෙලාවට Linux machine එකක් boot කරාට පස්සේ මාස ගණන් යනකම් එක දිගට රන් වෙනවා කිසිම ගැටලුවක් නැතුව. තවත් කාරණාවක් තමයි මේ performance අතින් ගත්තොත් Linux distributions resource efficient. ඒ කියන්නේ සම්පත් භාවිතය අතින් හොඳ කාර්යක්ෂමතාවක් ඇතුව තමයි මේ සම්පත් භාවිතා වෙන්නේ. memory management, CPU management එහෙම. ඉතින් මේ කාරණාව හින්දා මේ
ලිනක්ස් කම්පියුටරයක් ගත්තොත් සාමාන්‍ය අනික් ඔපරේටිං සිස්ටම්ස් වලට වඩා ස්පීඩ් එක අතින් වැඩි, රෙස්පොන්සිව්නස් එක අතින් වැඩි කියලා අපිට අත්දකින්න පුළුවන්. අනිත් එක මේ රිසෝස් එෆිෂන්ට් නිසා පරණ හාඩ්වෙයා වුණත් වැඩි බලයක් නැති ලෙස් පවර්ෆුල් හාඩ්වෙයා වුණත් පාවිච්චි කරන්න පුළුවන් ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන්ස් එක්කලා සාර්ථකව. ඉතින් ඒ නිසා ඔබ ළඟ පරණ කම්පියුටරයක් තියෙනවා නම් පැත්තක දාලා ඔබට බලන්න පුළුවන් ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එකක් ඉන්ස්ටෝල් කරලා සමහරක් වෙලාවට ඔබට අත්දකින්න පුළුවන් වෙයි ප්‍රමාණවත් තරම් වේගකින් වැඩ කරනවා කියලා. දැන් මම වුණත් මේ පාවිච්චි කරන්නේ මගේ ඩෙස්ක්ටොප් එක විදිහට මේ අවස්ථාවේදී මේ Intel Core i7 3rd generation කම්පියුටරයක්. මේක තාම මේ මට දැනෙන්නේ මෙච්චර බලයක් මට සාමාන්‍යයෙන් අවශ්‍ය නැහැ. ගොඩක් ස්පීඩ් එකෙන් ඇප්ලිකේෂන්ස් එහෙම වැඩ කරනවා. අනිත් කාරණාව තමයි ඇයි මේ ලිනක්ස් පොපියුලර් විශේෂයෙන්ම මට වුණත් ඇයි මම පාවිච්චි කරන්නේ කියන කාරණාව මේ වයිඩ් හાર્ඩ්වෙයාර් කම්පැටිබිලිටි. මේ මම පරිගණක විවිධාකාරයේ පරිගණක පාවිච්චි කරනවා නොඑක් අවස්ථාවන්හිදී. ඉතින් මේ නොයෙකුත් හાર્ඩ්වෙයාර් එන්වයරන්මන්ට්ස් වල ලිනක්ස් සාර්ථකව රන් වෙනවා. ඉතින් මේකත් මේ එක හේතුවක් ඇයි මම ලිනක්ස් වැඩිය පාවිච්චි නැඹුරු ලිනක්ස් පාවිච්චි කරන්න වැඩිපුර නැඹුරු වෙලා ඉන්නේ කියන කාරණාවට. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් මම දකින කාරණාව තමයි ලිනක්ස් ඔපරේටිං සිස්ටම් එක විශේෂයෙන්ම නොමිලේ ලබා ගන්න පුළුවන් බොහොම හොඳ ඔපරේටිං සිස්ටම් එකක්. ලබා දෙන හින්දා සොෆ්ට්වෙයාර් ගොඩාක් එක්කලා මම දකිනවා ලිනක්ස් පාවිච්චි කිරිල්ල ඉතාම සුදුසුයි කියලා. මට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඉතින් කලාතුරකින් තමයි සමහරක් වෙලාවට මට ගැටලු ඇති වෙලා තියෙන්නේ. දැන් මම කිව්වොත් එහෙම මට ඇතිවෙච්ච එක්තරා ගැටලුවක් මට යම් අවස්ථාවකදී උවමනාවක් වුණා මේ පත්තරේ දාන්න දැන්වීමක් සකස් කරන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන මේ ග්‍රැෆික්ස් නිර්මාණය කිරීමට යනකොට මට අවශ්‍ය වුණා මේ ඒක පත්තරයට සුදුසු ආකාරයට පත්තරේ ප්‍රින්ට් කරන්න මුද්‍රණය කරන්න සුදුසු ආකාරයට ඒක සකසලා දෙන්න ඕනේ. ඉතින් මේ පබ්ලිෂිං ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය දන්නවා CMYK කියන මේ කලර් මෝඩ් එකෙන් තමයි අන්න ඒ වාගේව හදන්නේ. ඉතින් මටම යම් අවස්ථාවකදී ගැටලුවකට මුහුණ දුන්නා මේ CMYK ඉමේජ් එකක් කොහොමද හදන්නේ කියන කාරණාව. කොහොම නමුත් මම ඒක ලිනක්ස් වලින්ම විසඳාගත්තා. හැබැයි දැන් ගොඩක් අය ඉතින් ඒ ක්‍රමයට ඒවා විසඳන්න යන්නේ Windows environment එකේ Adobe Photoshop software එක තියෙනවා. ඉතින් ඕකෙන් ගොඩක් අය ඔය වගේ දේවල් කරනවා. ඉතින් Adobe Photoshop Linux වල රන් වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ සමහරක් තැන් තියෙනවා Linux පාවිච්චි කරන්න බැරි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ ඉතින් Linux පාවිච්චි කිරීම මේ අපහසුයි කියලාවත් මේ ඒතරම් සුදුසු නැහැ කියලාවත් මම පුද්ගලිකව දකින කාරණාවක් තමයි වෙබ් බ්‍රවුස් කරන්න, ඊමේල් කියවන්න, එහෙම නැත්නම් ඔන්ලයින් තවත් කෙනෙක් සමග ඔය Zoom පාවිච්චි කරනවා නම් ඒ වාගේ ක්‍රියාවන්, මීටින්ග්ස් වලට ඔන්ලයින් මීටින්ග්ස් වලට පාවිච්චි කරන්න අවශ්‍ය නම් ඒ සඳහා මේ වාගේ නොයෙකුත් කාරණාවල් සඳහා Linux ඉතාම සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක මේ software අප්ඩේට් කිරිල්ලත් අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් මගේ මේ Linux distribution එක ගත්තොත් එහෙම මේකේ මේ software මම ඉක්මනින්ම command line එකේ මට පහසුවෙන්ම අප්ඩේට් කරගන්න පුළුවන් අලුත්ම software වලට. ඉතින් security අතින් හොඳයි. නොමිලේ කරන්න පුළුවන්, අවශ්‍ය වෙලාවට software අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් මේකත් මේ Linux distributions වල තියෙන එක වාසියක්, තවත් වාසියක්. ඉතින් මේ තමයි මට ඔබට කියන්න අවශ්‍ය වෙලා තිබුණ කාරණාවල් ටික. Linux කියලා කියන මේ කර්නල් එක වුණාට අපි සමහරක් වෙලාවට ඉතින් Linux operating system කියලා කියනවා. මම කිව්වා අර නිවැරදිව කියනවා නම් ඔකට කිය යුත්තේ Linux distribution එකක් කියලා. ඉතින් මේ Linux පාවිච්චිය ඇත්තටම මට නම් ඊටාම
ඵලදායී වෙලා තියෙනවා. වෙනත් ඔපරේටිං සිස්ටම්ස් පාවිච්චි කරනවට වඩා පහසුවෙන් ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන්ස් පාවිච්චි කරන්න කාලයක් තිස්සේ මම කරලා තියෙන හින්දා මට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා නොයෙකුත් ස්ථානවලදී මම ලිනක්ස් පාවිච්චි කරනවා ඩෙස්ක්ටොප් එකෙත් සර්වර් සයිඩ් එකෙත් ඇතුළුව. ඉතින් මම ඔබටත් ආරාධනා කරනවා බලන්න මේ ලිනක්ස් කොහොමද පාවිච්චි කරන්න කියලා. මේකෙන් ඔබට මුදල් ඉතිරි කර ගැනීමක් කරන්න පුළුවන්. නිවසක පාවිච්චි කරනකොට ලියුම් ලියන්න, ස්ප්‍රෙඩ්ෂීට් හදන්න, එතකොට ඊමේල් කියවන්න, ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න, YouTube යන්න, ඔය කාරණාවල් ගොඩකට ලිනක්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහරක් සුළු කාරණාවල් කීපයකට පමණයි ලිනක්ස් පාවිච්චි කරන්න බැරි. ඉතින් ඒ වගේ අවස්ථාවන්හිදී ඔබට පුළුවන් වෙනත් ඔපරේටිං සිස්ටම්ස් සහ අදාළ මෘදුකාංග පාවිච්චි කරන්න. ඉතින් මම ඔබට ආරාධනා කරනවා බලන්න ඔබටත් ලිනක්ස් ප්‍රයෝජනවත්ද කියලා. මම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා වීඩියෝස් කීපයක් සකසන්න, විශේෂයෙන්ම ලිනක්ස් සහ මේ ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් පිළිබඳව. මොකද අපිට පුළුවන් නම් යම් මුදල් ඉතිරි කර ගැනීමක් කරන්න මේ හරහා වුණත් ඒක ඉතින් අපේ මුදල් කාර්යක්ෂමව ඵලදායීව විශේෂයෙන්ම මේ ඵලදායීව භාවිතා වීමක් ඒ අවස්ථාවේදී සිදු වෙනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදීත් තවත් මේ වාගේ විස්තරාත්මක වීඩියෝ වලින් ඔබව හමු වෙන්නම්. ස්තුතියි.